අපි දැන් ලේසිම විදිහට දම්වැල ගොතන හැටි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම වූල් එක අරගෙන ඒකට අපි මුලින්ම කරන්න ඕනේ ගැටයක් දාගන්න එක. අපි බලමු ඒක දාගන්නේ කොහොමද කියලා. නූලේ අගිස්ස අරගෙන ටිකක් ඇතුල් පැත්තට නවා ගන්නයි ඕන. ඒ කියන්නේ දිග නූල් උඩ පැත්තටත් කොට නූල යට පැත්තටත් එන විදිහට ගැටයක් දාගන්න පුළුවන් විදිහට නවා ගන්න ඕනි. මෙන්න මේ වගේ. ඊට පස්සේ ගොතන කටුව අරගෙන දැන් ලූප් එකක් වගේ තියෙනවනේ, රවුමක් තියෙන්නේ. අන්න ඒක ඇතුලෙන් කට්ට දාලා දිග නූලේ ලූප් එක ඇතුලෙන් එළියට ගන්න ඕනේ. මෙන්න මේ වගේ. දිග නූලේ ලූප් එක ඇතුලෙන් එළියට අරගෙන ඒ ගැටේ දාපු එක ටිකක් තද කර ගන්න ඕන. මෙන්න මේ වගේ. ඒ කියන්නේ දිග නූල ඇදලා තද කර ගන්න ඕනේ. ගොඩක් නෙමෙයි, කටුව ඉඩ ප්‍රමාණයට තද කරගත්තාම ඇති. ඊට පස්සේ දැන් එතන ලූප් එකක් තියෙනවනේ. ඒකෙන් කට්ට ඇතුලට දාලා දිග නූල නැවත ඒ ලූප් එක ඇතුලෙන් එළියට අරගෙන දම්වැල ගොතා ගන්න ඕනේ. හැම වෙලේම ඒ ලූප් එක ඇතුලෙන් කට්ට දාලා දිග නූල ඒ ලූප් එක ඇතුලෙන් එළියට අරගෙන දම්වැල ගොතා ගන්න ඕනේ. ඒ විදිහට දිගටම කරගන්න. එතකොට දම්වැල ගොතන ඉවරයි. මෙන්න මේ වගේ දිගටම ඒ ලූප් එක ඇතුලෙන් කට්ට දාලා දිග නූලේ ලූප් එක ඇතුලෙන් එළියට ගන්න ඕනේ. දැන් මේ ගොතන නිර්මාණවල ගොඩක් කස්ටමර්ලා බලන්නේ ක්වොලිටි එක. ඒ ක්වොලිටි එක ගන්න බිස්නස් කරන දැන් ගොතන නිර්මාණ කරන අය ඒක පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේ දම්වැලේ ක්වොලිටි එක බලන්න ඔයාලා. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි නිර්මාණයේ ක්වොලිටි එක. එහෙනම් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැම දිනාටම ගොඩක් ස්තුතියි. හැමදාමත් අපේ වීඩියෝස් දාපු ගමන් බලන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙමු.